අපි රස කෑමක් හදන්න යන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අම්මේ මොනවද? apple desiccated එක. එතකොට මේ මොනවද? මේ මොනවාද කූනිස්සෝ. එතකොට මේ මොනවද? බලන්න මොනවද කියලා දන්නවද කියලා? නුනු. තව ගම්බිරිස්. කොහොකුඩු. දන්නවනේ. නුනු. මිරිස්. හරි. සුදු ලුණු. කලපිංචා රම්පා. very good. ඔක්කොම දන්නවනේ. මිටියක්. පංගෙඩියයි මෝල් ගහයි. මේ අහන්නකෝ. අපි දැන් මොනවද හදන්නේ? අපි දැන් මොකද? සාකුඩු ගා ගන්න එපා එංගේ. කුනිස්ස. ඔව් කූනිස්ස දාලා මොනවද හදන්නේ? මැල්ලු. ඔව් ඒකට කූනිස්ස මැල්ලුමත් කියනවා. කහ පොල් සම්බෝලේ කියනවා. පොල් සම්බෝල. ඔව්. පොල් මලවල අනේ මන් එක එක විදිහට කියන එක එක පැතිවල. රසමරස කහ පොල් කහ දාලා සම්බෝලයක් හදමුනේ. හරි. මොනවා කන්නද? අම්මේ මේ මොකද්ද? හෙන්ද. මොනවා කන්නද හදන්නේ? කුනිස්ස. මොනවා කන්නද හදන්නේ සම්බෝලේ? සම්බෝලයක් හදන්න ඉන්දියාප්ප කන්න. ඉන්දියාප්ප කන්න. හදමුනේ අපි. මම අයියා මෙහෙම කරන එක කරා. අපි හදාගන්න හදන්නේ කූනිස්ස දාලා කහ සම්බෝලයක්. මේකට desiccated තමයි මම අරන් තියෙන්නේ. පොල් එක. අපිට fresh පොල් නැති නිසා desiccated අරන් තියෙනවා. මම ඒකට උණු වතුර ටිකක් දාලා කලවම් කරගත්තා තෙත ගතිය එන්න. ඊළඟට කූනිස්ස ටිකක් හොඳට හොදලා තෙත හිඳලා අරගත්තා. ඊට අමතරව තියෙනවා රම්පා, කරපිංචා, සුදු ලුණු ටිකක් පොඩියට කපලා තියෙනවා. අමු මිරිස් කරල් 3-4ක් පොඩියට කපලා තියෙනවා. ඊළඟට ලුණු. ලුණු සාමාන්‍ය ගෙඩියකින් භාගයක් වගේ රට ලුණු අරන් තියෙනවා. ඊට අමතරව අපිට ඕන වෙනවා කහ ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, ලුණු ටිකක්. මේ කියන දේවල් ටික තමයි ඕන වෙන්නේ. බලමු අපි කොහොමද හදාගන්නේ කියලා. එන්න දෝනි. ඔන්න පුතේ අපි දැන් හදාගන්න තමයි යන්නේ. අපි මුලින්ම ලුණු ටික එකතු කරගන්නවා. හරිද? ලුණු ටිකක් දාලා ලුණු දානවානේ. අපි ලුණු ටික දාගත්තා. ඊළඟට සුදු ලුණු ටික දාගන්නවා. කපාගත්ත අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි මේ ටික මෙන්න මේ විදිහට දාගත්තා. ඊට පස්සේ අපි මේ ටික හොඳින් කලා ගන්නවා. එයාට ගලක් වෙනවා නම් ගල යමරන්න පුළුවන්. නැත්තම් මේ විදිහට කලා ගන්න. හොඳට පොඩි වෙන්න. මේ තියෙන්නේ මම තලාගත්ත ලුණු සුදු ලුණු අමු මිරිස් ටික. අපි පොල් එකට හකුඩු ටිකයි ගම්බිරිස් කුඩු ටිකයි ලුණු ටිකයි එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරගන්නවා. එහෙනම් අපි තලාගත්ත සුදු ලුණු අමු මිරිස් ලුණු ටික මේ විදිහට එකතු කරගන්නම් පොල් එකට. ඊපස්සේ මේක මෙහෙම කලවම් කරගන්න ඕනේ. මම මේක අතින් කලවම් කරගන්නවා මේ විදිහට. සාමාන්‍ය සම්බෝල හදනවා වගේ මෙන්න මේ විදිහට මම අනාගත සම්බෝලේ තියෙන්නේ මේ විදිහට. තෙල් ටිකක් දාගන්නවා පෑන් එකකට.
ඊට පස්සේ අපි කූනිස්සෝ එක මේ විදිහට පෑන් එකට දාලා ටිකක් බැද ගන්න. කූනිස් එක බැදෙනකොට හරි සුවඳයි. කරපිංචකොළ ටිකක් එකතු කරගන්න. රම්පකොළයකුත් දාන්න. අපි හදාගත්ත සම්බෝලේ මේකට එකතු කරනවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර සාමාන්‍ය ගන්න තමයි තියන්නේ. නැත්තම් පොල් එක ගොඩක් මෙලවිලා වැඩි වෙනවා. පැකට් එකේ ගහලා තියෙන ලුණු ටිකකුත් දාලා මේ අනා ගන්න කියලා. පැකට් එකේ ගහලා තියෙන විදිහට ඇල් වතුරෙන් තමයි අනා ගන්න ඕනේ. මේවට වතුර දාපුවම ඉක්මනට වේලෙනවා. වතුර උරා ගන්න ඉක්මනින්. මේ පිටි එක අම්මමට ලංකාවෙන් එව්වේ. බුෂු ගානතු. අක්කයි නංගි ඔන්න අම්මිට උදව් කරන්න ගිහිල්ලා. very good. මෙහෙන් තියන්න පුතේ. මෙහෙන් තියලා. ඒක කරගන්න. ඒ තෙල් ගාගන්න අපි. තෙල් ගාගන්න. ගියා පැලෙන හින්දා නැද්ද? පැලෙන හින්දා පැලේ. ඇලෙනවනේ. ඔව්. ඇලෙනවා. ඊට පස්සේ මම නංගි. ගන්න මේක. තියාගන්න. අයියෝ. Pyramide. Hayaku. Pyramide. Cookies.次にしておくから、はい。なじみしただけ。で、තියන්න කොහෙද? පොතයි. එක උඩයක තියන්න පුතේ. එක උඩයක තියන්න. ඉතින් අප වංගෙඩියේ අන්න මේ දෙකේ එගේ ගාගන්න ඉපොක තියන්න. වතසි නම. දැන් නංගිට අක්කට දෙන්න. මේ ටිකක් ගන්න තියෙන. ගාන්න ඉන්න. අකලා ඊළඟට මම ඊට පස්සේ ඔයාගෙන් ඉවරයි.私が左右。あなたが左右。ඔයාලා මොකද කරන්නේ? අපි ඉන්දියා. එයාට ඔයිල් ගන්නවා. good. සිම්මයි. අත ලිසන්න ගන්න. wow. අපි කරන්න ඕනේ. මේක ඔයාලට කරන්න අමාරුයි. අමාරු නෑ අපිට. ශා ලස්සනයි රතු ඉන්දියාප්පද. ඔයාලගේ පොඩ්ඩොත් මෙහෙමද? හරි ලස්සනයි යන්නේ. අපේ ගෙදර ඉතින් හස්බන්ඩ් නිවාඩු දවස්වලට මේ වගේ විශේෂකයන් හදනවා. ඔයාලා දන්නවද? ඉන්දියාප්ප කියන්නේ අපේ ගෙදර අයට රාජ භෝජන වගේ. අහලා ගන්න.
අපේ පැංචියෝ දෙන්න මං කරන දේවල් වලට උදව් වෙන්නේ හරි කැමැත්තෙන්. බලන්නකෝ ඉතින් චූටි මැනිකගේ ආසාවනේ. මේ විදිහට පවුලේ හැමෝම එකතු වෙලා කෑම හදනකොට කෑමවල රස ගොඩක් වැඩියෙන් දැනෙනවා. ආදරයත් එකතු වෙනවනේ මට. මම නම් මේ වගේ දවස් එනකන් මග බලාගෙන ඉන්නේ. මෙහෙම උයනකොට පාළුවක් කම්මැලිකමක් දැනෙන්නෙම නැහැ. ඔන්න ඉතින් ඉන්දියාප්ප හම්බෙන අතරතුරදී බලන්නකෝ අපි හදාගත්ත රසමනස චිකන් කරි එක. මේක හැදුවේ ඉතින් අපේ හබිතුමා තමයි. බලමු රස කොහොමද කියලා. උනිස්ස දාලා හදපු සම්බෝලේ චිකන් කරි එකයි රතු ඉන්දියාප්පයි. අපි කාලා බලමු රස කොහොමද කියලා. අම්මෝ පුදුම රසක් තියෙන්නේ. ඔක්කොම ලුණු ඇඹුල් ගානට තියෙන හරිම රසයි. කියලා වැඩක් නැහැ. කියන්න අමතකුණා. ඔයාලත් මේ විදිහටම හදලා කාලා බලන්න රස කොහොමද කියලා. මටත් කමෙන්ට් එකක් දාන්න. අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. පයිස්සමෙන් ඉන්න.